ලෙඩක් තියෙන කෙනෙක් නෙමෙයි ලෙඩක් නැති කෙනෙක් වුණත් ලෙඩ වෙන්න පුළුවන් තත්ත්වයේ දෙයක් නැති කරන්න තමයි මේ දේ වීඩියෝ එක දාන්නේ. එදිනෙදා ජීවිතේ අපි මේ කෑම වර්ග ටික ඔයාගේ කෑම එකේ තියනවාද කියලා කල්පනා කරන්න මේ දේවල් ඔයාට ඇඩ් කරන්න පුළුවන් නම් විටමින් පෙති ගන්න එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ වගේමයි සමහර ලෙඩ රෝග වලට මේ වගේ උත්තර හම්බෙන හින්දා. ඉතින් මේ කෑම වර්ග ගැන අපි කතා කරමු. මොකද මට එන ගොඩක් අය ඉන්නවා hair loss, face වල problem නැත්තම් ලේවල තුනීකම මේ හැම දෙයකම මේ දේවල් ඍජුව බලපෑම් කරන නිසා. ඉතින් ඒ හින්දා මේක ගැන වීඩියෝ එකක් දාන්න හිතුවේ ඔයාලට දැනුමක් දෙන්න. ඔයා කඩෙන් කන කෙනෙක් නම්, ගෙදරින් කන කෙනෙක් නම් මේ දේවල් ඇඩ් කරගන්න බලන්න. මොකද වියදම ගොඩක් අඩුවෙන් රිසල්ට් එක වැඩියෙන් අපිට දේවල් කරගන්න පුළුවන් මේ කෑම වර්ග වලින්. පළවෙනිම දේ වගේම අන්තිම දේ වට වැදගත්. මොකද අන්තිම දේදී ඔයා දන්නම දෙයක්, ඔයා නොකරනම දෙයක් ඔයාට දැනගන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මම ඉතා ආයාචනාත්මකව ඉල්ලනවා. මොකද මේ වීඩියෝ එකේ ඉතා බලපෑම තියෙන්නේ අපි හැමෝටම ලෙඩක් තියෙන කෙනෙක් නෙමෙයි ලෙඩක් නැති කෙනෙක් වුණත් ලෙඩ වෙන්න පුළුවන් තත්ත්වයේ දෙයක් නැති කරන්න තමයි මේ දේ වීඩියෝ එක දාන්නේ. පළවෙනිම දේ green leaf and green vegetable. අපි කොළ පාට එළවලු පරතුරු ගන්න එකෙන් විටමින් E ඇන්ටිඔක්සිඩන්ට් අපිට හම්බ වෙනවා. ඒ වගේම විටමින් වර්ග මිනරල් වර්ග ගොඩක් හම්බ වෙනවා. මේ හැමදේම ඉතා වැදගත් අපේ ඉමුනිටි එකට, බ්ලඩ් වල ක්වොලිටි එකට, බ්ලඩ් වල තියෙන sugar control එකට ඉතා වැදගත්. ඒ වගේම බඩවැල් වල මොබිලිටි එක වැඩි කරන්නත් මේ හැමදේම ඕනේ. දෙවෙනි කාරණේ අපි කන නට්ස් වර්ග. ඒ කියන්නේ සාමාන්‍ය අපි කන රටකජු, තම්බපුවා නැත්නම් රටකජු අපි බැදලා මේ හැමදේම අපිට ඉතා වැදගත්. ඒ වගේම කඩල වර්ග ඉතා කඩල මුං ඇට ඒ වගේ අපිට දාන්නේ මේ ආහාර ගොඩක් වැදගත්. මේ හැමදේම මම කියන්නේ උදේට වාට දාන්නේ කෝපයක් කන්න පුළුවන් නම් බත් නැතුව. ඇත්තටම ඩයට් එකට හොඳ දෙයක්. ඒක පුළුවන් නම් කරන්න පටන් ගන්න. ඇත්තටම ගොඩක් බඩ ෆ්‍රී වෙනවා වගේම ඇඟෙත් මාර නිදහස් විදිහක් දැනෙනවා. මේකත් මම අත්විඳලා තියෙන දෙයක් නිසා තමයි දැන් ඔයාලට මම මේ වීඩියෝ එක එකතු කරලා කියන්නේ.